සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඔන්න අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මං අද හදන්න යන්නේ හකුරු නැතුව සීනි පාවිච්චි කරලා වටලප්පන් හදන්න. අපි බලමු මේ වටලප්පන් එක හදන්නේ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මම පහළ description box එකේ දාලා තියන්නම්. ඕනෑ අය එතනින් අරගන්න. මුලින්ම මම සීනි පැණි එක හදාගන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 50ක් වගේ දාලා කැරමල් එක හදාගන්නවා. ඊළඟට මම මේකට වතුර මිලිලීටර් 100ක් එකතු කරගන්නවා. ඊළඟට සීනි ග්‍රෑම් 200කුත් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට තලාගත්ත එනසල් කුරුඳු සාදික්ක වලින් ටිකක් එකතු කරගන්නවා. හරි මම දැන් පැණි එක හදාගෙන ඉවරයි. දැන් මම මේක හොඳටම නිවෙනකම් පැත්තකින් තියා තියෙනවා. ඊළඟට මම මේ වගේ භාජනයක් අරගෙන ඒකට බිත්තර 6ක් වෙන වෙනම කඩලා එකතු කරගන්නවා. ලොකු බිත්තර නම් 5ක් අරගන්න. ඊළඟට මම මේකට වැනිලා වලින් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඒ ගමන්ම ලුණු චුට්ටකුත් දාගන්නවා. දැන් මම මේ ටික විනාඩි 2ක් විතර හොඳට කවලම් කරගන්නවා. ඊළඟට උකු පොල් කිරි වලින් මිලිලීටර් 300ක් එකතු කරගන්නවා. ටික ටික මේ වගේ එකතු කරගෙන කවලම් කරගන්න. හරි මම දැන් කලින් හදාගත්ත පැණි මිශ්‍රණය මේ වෙනකොට හොඳට නිවිලා තියෙන්නේ. දැන් මම ඒකිනුත් ටික ටික එකතු කරගෙන මේ ටික හොඳින් කවලම් කරගන්නවා. හරි මම දැන් වටලප්පන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මම දැන් වෙනම භාජනයක් අරගෙන මේ ටික ඒකට පෙරා ගන්නවා. උඩින් පෙන වගේ එකතු වෙන ටික මේ වගේ හැන්දකින් අයින් කරගන්න. දැන් මම මේක විනාඩි 45ක් විතර හොඳට ස්ටීම් කරගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ ස්ටීම් කරගත්ත වටලප්පන් එක. ඉතින් ඔයාලටත් සීනි වලින් මේ වගේ ලේසියෙන් රසට ලස්සනට වටලප්පන් එකක් හදාගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. එහෙනම් හදලා රස කොහොමද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.